කොහොමද ඔයාලට අපේ අලුත් කුස්සිය මගේ YouTube channel එකෙන් ඔයාලට අද ගේන්නේ වෙනස්ම විදිහේ සෑන්ඩ්විච් එකක් හදන හැටි තමයි. අපි මුලින්ම අවශ්‍ය ටික කපා ගමු. මුලින්ම ලොකු ලුණු ගෙඩි දෙකක් මේ විදිහට කපා ගන්න ඕනේ. ගොඩාක් හීනියටම කපා ගන්න ඕනේ නැහැ. ඊළඟට තක්කාලි ගෙඩියකුත් මම මේ විදිහට කපා ගන්නවා. මේ සෑන්ඩ්විච් එක හදන්න නම් කොත්තමල්ලි කොළ ටිකක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. කොත්තමල්ලි කොළ ටික අපි මේ විදිහට හීනියට කපා ගමු. අපි දැන් ඊළඟට මිශ්‍රණය හදාගමු. මේ එකතු කරන්නේ කඩල පිටි, ඊළඟට මේ රුලන්. අපි මේ දෙක හොඳින් ටිකක් කලවම් කරගන්න ඕන. ඊළඟට මම මේකට එකතු කරන්නේ ලුණු ටික. ලුණු වලින් ටිකක් තමයි එකතු කරන්නේ. ඊට පස්සේ කොත්තමල්ලි කොළ ටිකකුත් මේ විදිහට එකතු කරගමු. කහ කුඩු ටිකකුත් දාගමු. ඊළඟට මිරිස් කුඩු ටිකකුත් දාගමු. ඊට පස්සේ මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. අපි වතුර ටික ටික දාලා මේක උකු මිශ්‍රණයක් විදිහට හදා ගන්න ඕනේ. ඔයාලා මේ විදිහට කලවම් කරගන්න. රසායන වල උණු චුට්ටකුත් එකතු කරගන්න. ඊට පස්සේ අපි සෑන්ඩ්විච් එකේ මැද්දට දාන්න අවශ්‍ය මිශ්‍රණයක් හදා ගන්නවා. මේකට අපි ඉතුරු කරගත්ත ලුණු ටිකයි තක්කාලි ටිකයි එකතු කරගමු. ඊට පස්සේ මේ දාන්නේ මයොනයිස්. ඔයාලට මයොනයිස් නැත්නම් කිරි උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳින් කලවම් කරගන්න ඕන. ගම්මිරිස් චුට්ටකුත් මම අද එකතු කරනවා. ලුණු චුට්ටකුත් දාගමු. ඊට පස්සේ අපි මේක හොඳින් කලවම් කරලා පාන් ටික රෝස්ට් කරගන්න ඕන. ඊළඟට අපි පෑන් එක ටිකක් රත් වෙන්න තියලා තෙල් ටිකක් එකතු කරගමු. තෙල් ටික රත් වෙනකන් අපි හදාගත්ත මිශ්‍රණය පාන් ටික මේ විදිහට දවට ගන්න ඕන. පෑන් එකට මේ විදිහට දාගත්තාම අපි මේක රන්වන් පාට වෙනකන් තියෙන්න අරින්න ඕන. මේ විදිහට දෙපැත්තම ඔයාලා රන්වන් පාට වෙනකන් රෝස්ට් කරගන්න. ඊට පස්සේ මම මේ හදාගත්ත මිශ්‍රණය මේ පාන් පෙත්තකට දාගන්න ඕන. මේ විදිහට දාගෙන අනිත් පාන් පෙත්ත ඒක උඩින් තියලා පාන් පෙත්ත වහ ගන්න ඕන. අපි මේක ගින්දර අඩු කරලම තමයි හදා ගන්න ඕන. නැත්නම් අනිත් පැත්ත පිලිස්සෙන්න පුළුවන්. බලන්නකෝ දැන් අපි හදාගත්ත සෑන්ඩ්විච් එක කොහොමද කියලා. මේක ඇත්තටම ගොඩක් රසයි. ඔයාලත් මේ විදියට හදලා බලන්න. වීඩියෝ එක බලන ගමන් මගේ channel එක subscribe කරගෙන යන්න. මගේ වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩක් ස්තුතියි. නැවතත් මේ වගේ රසවත් වීඩියෝ තුලින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.